මම අද ඔයාලට කියන්න යන්නේ Discovery 100 බයික් එකක එන්ජින් ඔයිල් මාරු කරලා ඔයිල් ෆිල්ටර් එක මාරු කරගන්න කොහොමද කියලා. මුලින්ම අපි ඩබල් ස්ටෑන්ඩ් එක ගහලා පැයක් විතර එන්ජින් එක නිමෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඔයිල් මාරු කරන බෝල්ට් එක බොක්ස් පැන යතුරක් පාවිච්චි කරලා බුරුල් කරගන්න ඕනේ. මේ ඔයිල් මාරු කරන බෝල්ට් එකට ඇතුලෙන් ස්ටේමර් එකක් තියෙනවා. ඒක අමතරව තියෙන ඔයිල් ෆිල්ටර් එකක් විදිහට ක්‍රියා කරනවා. ඒ ස්ටේමර් එක මේ විදිහට ගලව ගන්න ඕනේ. ඔයාලට ඔය පේන්න තියෙන්නේ ස්ටේමර් එක. දැන් ඔය තියෙන්නේ ඔයිල් මාරු කරන බෝල්ට් එක. ඔය විදිහට ස්ටේමර් එකයි ඔයිල් මාරු කරන බෝල්ට් එකයි හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ඔය විදිහට ස්ටේමර් එක ඇතුල් කරලා ඊළඟට බෝල්ට් එක දාලා තද කරගන්න ඕනේ. ඔයා ඔය බෝල්ට් එක තද කරන්න ටෝක් රෙන්ච් එකක් පාවිච්චි කරනවා නම් ඒකෙන් නිව්ටන් මීටර් 30ක් පමණ තද වුණාම ප්‍රමාණවත්. දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ ඔයිල් ෆිල්ටර් එක මාරු කරගන්න කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි ඔයිල් ෆිල්ටර් කැප් එකේ ඇන තුන ගලව ගන්න ඕනේ. ඒකට අපිට බොක්ස් පැන යතුරක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට ඇන තුනම ගලවලා ඔයිල් ෆිල්ටර් එක එළියට ගන්න ඕනේ. මේ තියෙන්නේ ඔයිල් ෆිල්ටර් එක. ඊළඟට අපි ඔයිල් ෆිල්ටර් එක සම්බන්ධ කරලා තියෙන ස්ථානය හොඳට පිරිසිදු කරගන්න ඕනේ. මේ තියෙන්නේ
අලුතින් අපි දාන්න ගත්ත ඔයිල් ෆිල්ටර් එක. ඒක අසුරලා තියෙන ඇසුරෙන් එළියට අරගෙන ස්ක්‍රීන් එක පිටතට හිටින විදිහට ඔයිල් ෆිල්ටර් එක තියෙන සැන්ට සම්බන්ධ කරන්න ඕනේ. ඊළඟට ඔයිල් ෆිල්ටර් එක තියෙන තැන කැප් එක එතනට නැවත සවි කරන්න ඕනේ. එන්ජින් එකට ඔයිල් දාන මූඩිය ස්පැනර් එකක් හරි අඬුවක් හරි පාවිච්චි කරලා බුරුල් කරගෙන ඊළඟට පුනීලයක් පාවිච්චි කරලා ඒ හිලෙන් එන්ජින් එකට ඔයිල් දාගන්න ඕනේ. ඩිස්කවරි 100 බයික් එකක එන්ජින් එකට ඔයිල් ලීටර් එකක් පමණ පාවිච්චි කරනවා. ඊළඟට ඔයිල් දාන තැන මූඩිය අරගෙන ඒක අතින් තද කරලා ඊළඟට අඬුවක් හරි ස්පැනර් එකක් හරි පාවිච්චි කරලා අතින් ගලවන්න බැරි වෙන්න තද කරගන්න ඕනේ. එන්ජින් එකේ ඔයිල් මට්ටම මේකෙන් හරියටම භාගයක් වගේ තියෙනවනම් එන්ජින් එකට ප්‍රමාණවත් ඔයිල් ප්‍රමාණයක් අපි යොදලා තියෙනවා.